සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලම ඔන්න අදත් මේ එකතු වෙලා ඉන්නේ අපේ Learn with Shyamika YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි ඔන්න කතා කරන්න යන්නේ exam ලං වෙච්ච ඕනම කෙනෙක් අනිවාර්යෙන් නොකළ යුතු කරුණු 5ක් සම්බන්ධව. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. වැඩි කතා නැතුව අද අපි යමු වීඩියෝ එකට. ඉතින් හරි අද මම ඔන්න ඔයාලට කතා කරන්න යන පළවෙනි කරුණ ඔයාලා එක්සෑම් එක ලං වෙච්ච ඕනම කෙනෙක් ඔයා නොකළ යුතු මම ඔයාලට කියලා දෙන්න යන පළවෙනිම කරුණ තමයි කවදාවත් ඔයාලට එක්සෑම් එකට එන තියරි කරුණු මුල සිට සියල්ල එකවර පාඩම් කරන්න යන්න එපා. මේක ඔයා නොකළ යුතුම කරුණ. ඒක අංක 1. මොකද ඔයාලා කවදාවත් ඒ තියෙන කරුණු ටික ඔක්කොම එක සැරේ පාඩම් කළා කවදාවත් සක්සස් වෙන්න බෑ. ඒ වගේම ඔයාලා ඒ වෙනුවට කරන්න ඕන දේ මොකක්ද? ඔයාලා ඒ වෙනුවට කරන්න ඕන දේ තමයි ඔයාලා වැදගත්ම ඒ කියලා හිතන වැදගත්ම කරුණු පොයින්ට් ටික highlight කරලා ඒක summarize කරගන්න. ඔයාලා ඒවා සාරාංශ කරගෙන ඔයාලට ඔයාලගේ වැඩේ සක්සස් කරගන්න පුළුවන්. ඔයාලට මම කිව්වා වගේ සියලුම තියරි කරුණු එකසැර පාඩම් කරන්න යන එකෙන් ඔයාලට වෙන්නේ ඇත්තටම එක්සෑම් එක ගොඩ දාගන්න අමාරු වෙන එක. හරිද? ඉතින් හරි. ඔන්න මම ඔයාලට කියලා දෙන දෙවෙනි කරුණ තමයි කවදාවත් සියල්ල කටපාඩම් කරන්න යන්න එපා. කටපාඩම් කිරීම කියන්නේ එහෙම නැත්නම් ගිරා පොතක න්යාය. කවදාවත් කටපාඩම් කරන්න යන්න එපා. මේක සක්සස් නැතිම ක්‍රමයක්. කටපාඩම් කරන්න යන අය ගොඩක් අයට එක්සෑම් එකට ගියාට පස්සේ ඒ කරුණ මතක නැහැ. ඔයාලා කරන්න ඕනේ මොකක්ද? ඔයාලා කරන්න ඕනේ දෙයක් කටපාඩම් කරගෙන යන එක නෙමෙයි. ඔයාලා විවිධ ටෙක්නික් යූස් කරලා ඒවා අපේ මනසට දාගන්න try කරන එක. කටපාඩම් කිරීමට වඩා මම ඔයාලට ඕන තරම් මගේ channel එකේ යටතේ විවිධ ටෙක්නික් ගෙනල්ලා තියෙනවා. අපේ ප්ලේලිස්ට් මම හදලා තියෙනවා. ඔයාලට ඒවට ගිහලා බලන්න පුළුවන්. ස්ටඩි ටිප්ස් අපේ ප්ලේලිස්ට් එක යටතේ ගොඩක් විවිධ ක්‍රම තියෙනවා. ඒ ෆයිනමන් ටෙක්නික් එක ඒ වගේ තව ගොඩක් තියෙනවා. මයින්ඩ් මැප් එකේ ඒ වගේ ඩිෆරන්ට් ටෙක්නික් තියෙනවා. හරිද? ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා කවදාවත් කටපාඩම් කරන්න එක්සෑම් එකකට යන්න එපා. මොකද ඒක ඔයාලා ඔයාලගේ අනාගතය වෙනුවෙන්ම කරගන්න ලොකු වැරද්දක්. ඉතින් ඔන්න මං අද ඔයාලට කියලා දෙන්න තුන්වෙනියට ඔයාලා එක්සෑම් එක ලඟ වුණාම කරන්න හොඳම නැති දේ තමයි මොකක්ද? අනවශ්‍ය ලෙස ෆෝන් එකට ඇඩික්ට් වෙන එක. ඔයාලා දන්නවා එක්සෑම් එකක් කියලා කියන්නේ ඔයාලගේ යම්කිසි ඊළඟ ස්ටෙප් එක තීරණය කරන දෙයක්. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට මේ ෆෝන් එක පොඩි කාලයකට අහිං කරන්න පුළුවන් නම් ඒක ඔයා ඇත්තටම කරගන්න ලොකු ජයග්‍රහණයක්. මොකද ෆෝන් එක කියලා කියන්නේ තීෆ් කෙනෙක් කියන්නේ හොරෙක්. ඔහු හොරගම් කරන්නේ ඔයාගේ ටයිම් එක. හරිද? ඔයාලට සාමාන්‍ය ෆෝන් එකේ තියෙන සෝෂල් මීඩියාස් වල ඇල්ගොරිතම් එක හැප්පෙන අමාරුයි. අපිට ඒවත් එක්ක ගැටෙන්න අමාරුයි. ඉතින් අපි කරන්න පුළුවන් හොඳම දේ ඒ සෝෂල් මීඩියා වලින් කොටිම ෆෝන් එකෙන් පුළුවන් තරම් අයින් වෙන්න බලන එක. ඉතින් කවදාවත් ඔයා ෆෝන් එක නම් ඇත්තටම ඒක අපේ ස්ට්‍රෙස් ඇති වෙලා තියෙනවා. ස්ට්‍රෙස් නැති කරන්න මම ෆෝන් එක යූස් කරනවා කියලා කවදාවත් ෆෝන් එක නම් යූස් කරන්න යන්න එපා. හරිද? ඉතින් මම අද ඔයාලට පෙන්වන්න දෙන හතරවෙනි කරුණ තමයි අනවශ්‍ය විදියට නිදි මරාගෙන පාඩම් කරන්න යන්න එපා. මේකත් ඇත්තටම අර කිසිම සක්සස් එකක් නැති ටිප් එකක් විදිහට තමයි මම දකින්නේ. ගොඩක් ළමයි මම දැකලා තියෙනවා අපේ යාළුවෝ. ඇත්තටම අනවශ්‍ය විදියට නිදි මරාගෙන පාඩම් කරනවා. මොකද ඒකෙන් ඔයාලගේ මනසට ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඔයාලා දන්නවා අපිට සාමාන්‍යයෙන් පැය 24ක් දීලා පැය 24කින් අපි අනිවාර්යෙන් පැය 18ක් වගේ අපි අවදියෙන් ඉන්න ටයිම් එක කියන්නකෝ.
ඉතින් ඉතිරි ටයිම් එක පුළුවන් තරම් අපේ ෆ්‍රී අපේ මනස පොඩ්ඩක් ස්ලීප් වෙන්න ඉඩ අරින්න ඕනේ. හොඳ විවේකයක් නිින්දක් අරගෙන එතනදී මනස නැවතත් අපේ මයින්ඩ් එක රීබූට් වෙනවා. එතනදී අර පොඩි එනර්ජි එකක් දෙනවා ඉස්සරහට යන්න. තව තවත් ඩේටා ටිකක් ස්ටෝර් කරගෙන අපිට පුළුවන් ලොකු ගමන ඉස්සරහට යන්න. ඒක නිසා හොඳ නිින්දක් ගන්න එක අතිශය වැදගත් වෙනවා එක්සෑම් එක කිට්ටු වෙන කෙනෙක්. හරිද? හරි. මම ඔයාලට කියලා දෙන අවසානම කරුණ. මම ඔයාලට පෙන්නලා දෙන අවසාන කරුණ තමයි මෙන්න මේ කරුණත් එක්සෑම් එක කිට්ටු වෙන ඔයා කවදාවත් කරන්න යන්න එපා. ඒ තමයි තමන් ගැන කවදාවත් අදි탁සේරු කරන්නත් එපා. තමන් ගැන කවදාවත් අප탁සේරු කරන්නත් එපා. මොකද මම කිව්වේ ඔයා ගැනම අදි탁සේරු කරනවා නම් ඒ කියන්නේ ඔයාලට නෑ මට මේක අනිවාර්යෙන් පුළුවන්. මම මේක පාඩම් කරන්න ඕනේ. මම දැන් මේක ගමන පාඩම් කරානේ. මට මේක අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඒ වගේම මට එක්සෑම් එකට පේපර් එකට මට මේකෙන් 100 ගන්න පුළුවන්. ඔව් මම තමයි වැඩ. මම තමයි රියල් වැඩ කියලා. අතිශය අදි탁සේරු කිරීමක් තමන් ගැන කරනවා නම් ඒක තමයි එතන තමයි ඔයාලගේ වීක් පොයින්ට් එක සහ ඒක තමයි ඔයා කරගන්න ලොකුම විනාශය. ඒ වගේම ඔයා කවදාවත් ඔයා ගැන අව탁සේරු කරන්නත් එපා. අනේ මට බෑනේ මේක මම කොච්චර පාඩම් කරත් මට මතක හිටින්නේ නැහනේ. මම බැරි එකෙක්. එයාලා නම් පාඩම් කරන්නේ නැතත් එයාලට මතකයි. එයාලා ඒ හොඳට ලකුණු තියෙනවා. මට එහෙම නැහනේ කියලා හිතන අවස්ථා අනන්තවත් ඔයාලට ඇති. ඉතින් මේකෙන් සැලෙන්න එපා. හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් එක්සෑම් එකේ ජයග්‍රහණය කරන්නේ වාසනාවන්තය නෙමෙයි තමන්ගේ අවසාන ඉලක්කය වෙනුවෙන් වැඩිපුරම කැපකිරීම කරපු කෙනා කියන එක. හරිද? ඉතින් ඔයාලා කවදාවත් තමන් ගැන අව탁සේරුවට ලක් කරන්නත් එපා. තමන් ගැන අදි탁සේරු කරන්නත් එපා. සාමාන්‍ය විදියට මට සමහර විට මේ කරුණ බැරි වෙන්නත් පුළුවන්. සමහර විට මතක තියෙන්නත් පුළුවන්. කමන්නේ මම මේක පාඩම් කරනවා. මට සාමාන්‍ය මනසට ෂේප් වෙන ගන්නට මම මේ කරුණ ටික ගොඩ දාගෙන පාඩම් කරගෙන මම එක්සෑම් එකට යනවා කියලා සාමාන්‍ය මට්ටමේ. කලින්ම කිව්වොත් මයින්ඩ් පාත් එක කියන්නේ මේ මිඩ් පාත් එක කියන්නේ මැදුම් පිළිවෙතේ යන ගමන් ටික කරගෙන යන්න ඔයාගේ ජයග්‍රහණය ඔයාවත් නොදැන තැනකට අරගෙන යාවි. ඉතින් මට ඔයාලට අද පෙන්නලා දෙන්න ඕනුනේ ඔන්න ඒ කරුණ ටික. ඉතින් මේක ඇත්තට මේ පොයින්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන කරුණ ටිකක් කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලට යම්කිසි පොඩි හරි කරුණක් ඔයාගේ ජීවිතේට වැදගත් වුණා කියලා හිතනවනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා අපිත් එක එකතු වෙන වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම අපේ FB profile එක follow කරගෙන යන්න. ඉතින් මේ වගේම තවත් වටින වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයාලා ඉස්සරහට ගේනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.